හලෝ ගයිස් ඉතින් ඔන්න අදත් මගේ ලාස්ට් තායිලන්ඩ් බ්ලොග් එක තමයි මම ඔයාලට අරන් එන්න හදන්නේ. ඉතින් මෙතනින් මම තායිලන්ඩ් බ්ලොග්ස් ඔක්කොම ටික එඩිට් කරලා YouTube එකට දාලා ඉවරයි. අපි දැන් ආව සෙන්ට්‍රල් වර්ල්ඩ් එකට පොඩක් ඇඳුම් ගන්න. මොකද මට අර පාරවල් අයින තිබ්බ ඒවා ටිකක් හරි ගියේ නැහැ. කියන්නේ මට ඕන ස්ටයිල් එකට තිබ්බේ නැහැ. අපි ඒ නිසා H&M එකට ආවා. ඇත්තටම H&M එකේ බඩු ලාභයි ශ්‍රී ලංකන් ඒවට shops වලට මේ බලද්දි. මොකද දැන් අපි කෙලිෆෙල්ඩ් G Flock වගේ ගියාම අපිට මේට වැඩි දේවල් ගන්න බැහැ. කියන්නේ දැන් අපි බාත් 2000කට වඩා ගත්තොත් මේ ටුවරිස්ට්ලාට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. බාත් 2000කට වගේ අපි ගොඩක් ඇඳුම් ගන්නවා. අපි දැන් ඉන්නේ සෙන්ට්‍රල් වර්ල්ඩ් කියන shopping mall එකේ. මේකේ තමයි ගොඩක්ම branded බඩු තියෙන්නේ. ඉතින් මෙදා තමයි මම පළවෙනි වතාවටම Sephora outlet එකකට ගියේ. ඉතින් මම එතනනොත් බඩ ටිකක් ගත්තා. ඊට පස්සේ අපි ඇවිදගෙන තවත් තැනකකට ගියා. මෙන්න මේ විදිහට තමයි ඉතින් guys තායිලන්ඩ් වල පාරවල් තියෙන්නේ. මම මේ දැන් ඔයාලට පෙන්නන්න හදන්නේ කොහොමද තායිලන්තේ කෝච්චියක් යන්නේ කියලා. ඉතින් මේ ඇවිල්ලා මාරම ලාභෙට ඔයගොල්ලන්ට සපත්තු ගන්න පුළුවන් කඩයක්. මෙතන ගොඩාක් සිංහල මිනිස්සු ගිහිල්ලා අර නෝට් පවා ලියලා ඒ කඩෙන් තියලා ඇවිල්ලා තියෙනවා. ඔයාලා සපත්තු ගන්න නම් අනිවාර්යෙන් මේ කඩේට එන්න මාරම ලාභයි. දැන් මම ගත්ත chunky shoes දෙකක් එක බාත් 200යි. ඊළඟට අපි ගියා අපේ තායිලන්ඩ් ටුවර් එක ප්ලෑන් කරලා දීපු අපේ අම්මගේ යාළුවගේ කෑම කඩේට. මගේ කලින් වීඩියෝස් වල දාලා තියෙනවා ඒගොල්ලන්ගේ ඒජන්සි එක ගැන. ඉතින් ඔයා තායිලන්ඩ් එන්න බලන් ඉන්නා නම් එයාලා කඩේට ගිහින් බලන්න. තායිලන්ඩ් කෑම ඇත්තටම මට නම් හරි ගියේ නෑ guys. තායිලන්ඩ් වල ඒවා කාලා සිංහල කොත්තුවක් ගිහින් කද්දි ඇත්තටම මේ කඩේ පට්ටම රහයි. ලංකාවේ තියෙන සයවර් කඩවලට වඩා එහෙ රහයි මේක. ඉතින් ඊට පස්සේ එදා රෑ අපි ගියා Icon Siam කියන shopping mall එකට. අපි කලින් දැනන් හිටියේ නෑ මෙහෙම mall එකක් තියෙනවා කියලා. අපි දැනන් හිටියේ මේක ඇවිල්ලා අපේ dinner cruise එකට යන්න තියෙන mall එක කියලා විතරයි. ඉතින් ඔය තායිලන්ඩ් යන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Icon Siam කියන mall එකට යන්න. එතන ගොඩාක් food stalls තියෙනවා. ගොඩාක් හොඳ quality ඇඳුම් ගන්න තැන් තියෙනවා. ඉතින් අපිත් ගත්ත සාමානෙන් පිට ගොඩාක් shopping කරන්න උන්නේ නෑ guys. මොකද අපි dinner cruise එකට යද්දී අපි already පොඩ්ඩක් late වෙලා හිටියේ. and අපි dinner cruise ගිහලා එද්දී මේ shopping mall එකේ තිබ්බ ගොඩාක් stores වහලා තිබ්බේ. ඒ හින්දා තායිලන්ඩ් යන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම දවසක් දාගන්න Icon Siam එකට ගිහලා shopping කරන්න, food stalls වලින් කෑම කන්න. එතන ලස්සන bracelet තියෙනවා guys. I was like මාර දුකෙන් හිටියේ. මාරම ලස්සනයි and මෙතන ගොඩක් හොඳ බඩ තියෙනවා. අපි දන්නේ දැන් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ඕනම දෙයක් තියෙනවා and ගොඩක් ලස්සනයි. මෙතනින් තමයි අපි dinner cruise යන්නේ. ඉතින් එතකොට තමයි අපිට මේක හම්බුනේ. මේක මාරම ලස්සනයි. ඔයගොල්ලෝ එන්න අනිවාර්යයෙන්. තායිලන්ඩ් වල තියෙන ඒ malls වල තියෙන look එක even zoo එකකට ගියත් zoo එකේ තියෙන restaurant එකේ පවා මාරම ලස්සන interior designs තියෙනවා guys. මාරම ලස්සනයි. මේ බලන්න මෙතනින් තමයි dinner cruise එකට අපිට එළියට යන්න තිබ්බේ. ඔයාලට පේනවද දන්නේ ඔතන ඉස්සරහෙන් බෑග් එකක් දාගෙන යන අපේ driver. ඒ driver මාර හොඳයි guys. ඇත්තටම අපිට හම්බුණ ගොඩාක් drivers ලා හරිම හොඳයි. අපි තැනකට යනවා නම් එතෙන්ට ගිහලා tickets අරන් දීලා දැන් dinner cruise එකට යනවා නම් dinner cruise එක ගාව tickets ඔක්කොම අරන් දීලා ඒ dinner cruise එකේ පොලිමටත් දාලා තමයි යන්නේ. මෙන්න මේ වෙලාවට මං එනවා මිස්ලා කාලා බීලා එන්න කියලා අපිට කියනවා. ඉතින් මේ Icon Siam එක ඔයගොල්ලන්ට පේනවා නම තියෙනවා. ඉතින් මට ඇත්තටම මේක දැනුනේ නිකන් කොළඹ මම ඉන්නවා වගේ. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙන්න මේ වගේ cruise වල තමයි අපිට යන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ඕන නම් එතෙන්ට ගිහිල්ලා ටිකට්ස් ගත්ත හැකි. අපි නම් කලින් අර ඒජන්සි එකට කියලා ඒවා බුක් කරලා ඔක්කොම සල්ලි ගෙවලා තමයි ආවේ. ඉතින් ඔයාලට මං කිව්වා අපේ ඒජන්සි එක ඇවිල්ලා අපි අර කලින් කෑම කන්න ගිය තැන ඒජන්සි එක. ඒගොල්ලන්ට තායිලන්ඩ් වල ෂොප් එකකුත් තියෙනවා. ඒගොල්ලෝ මේ වගේ මාරම හොඳට ඒජන්සි එක පවත්වාගෙන යනවා. මන් දන්නේ drivers ලා හැමදේම perfect guys. කිසිම අඩුවක් උන්නේ නැහැ අපිට. ඉතින් මේ ඇවිල්ලා අපි යන cruise එක දැන් පොලිමේ ඉන්න ඕනේ. පොලිමේ තමයි මෙහෙම යන්න ඕනේ. දැන් මම ඔයාලට පෙන්නන cruise එක ඇතුළේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපි හිටියේ rooftop එකේ මැද හරිය වගේ. ඔයගොල්ලන්ට ඕනනම් indoor යත හැකි නැත්නම් outdoor කෑම කත හැකි. ඕන විදියකට ඔයගොල්ලන් decide කරත හැකි. and මේ තියෙන ඒගොල්ලන්ගේ කෑම. ඔයගොල්ලන්ට මේක රසට පෙවුනට guys මට නම් ඇත්තටම තායිලන්ඩ් වල කෑම මෙලොවම රහක්. තායිලන්ඩ් authentic කෑම අපිට ගොඩක් කන්න හම්බුන්නේ නැහැ. අපි mostly කෑවේ fried rice, sushi වගේ තමයි. ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේන ඇති මේක තමයි තායිලන්ඩ් රජමාලිගාව. මේ dinner cruise එකේ යද්දී ඔයගොල්ලන්ට පැලස් එක එතකොට තව ලස්සන පන්සල් මම ඔයාලට මේ ක්ලිප්ස් වලින් පෙන්නන්නම්. මාරම ලස්සන පන්සල්, ගෙවල් මාරම ලස්සන ඒවා ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් ඒවා බල තමයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඩිනර් එක එන්ජොයි කරන්න තියෙන්නේ.
ක්‍රූස් එකේ හිටපෑනම් මෙලෝ රහන්නේ උන් නැගිටලා වැඩිය නැටුවෙත් නෑ. උනාට මේ වගේ අපිට සින්දු දාලා දෙනවා, අපිට සින්දු කියත හැකි. ඉතින් මාර්ම ෆන් ගයිස්. ඕගොල්ලන්ගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් තිබ්බත් මෙන්න මේ වගේ බර්ත්ඩේ කියලා කාඩ් එකක්. මේ ඇවිල්ලා පහෝදා උදේ අපි 7-11 ගිහලා ඉතින් 7-11 කියන්නේ මොටයි මාලිටයි නිකන් හදවත වගේ ගයිස්. අපිට ෆ්‍රී ට්‍රයිම් එකක් හම්බුන ගමන් මායි මල්ලි තනියම යනවා 7-11 එකට. තාස් ෂූට් එකෙන් අපිට ෆ්ලයිට් එක තියෙනවා අපේ ලංකාවට යන්න. මේ පැය කීපේ තමයි අපි දැන් තාම තායිලන්ඩ් වල ඉන්නේ. ඉතින් යන්න කලින් අපි ආයෙත් පොඩ ඇවිදින්න ආවා. යන්න කලින් Starbucks පොඩ්ඩක් බලලා යන්න එපා guys. ඉතින් අපි Starbucks එකට ගිහලා coffee දෙකකුත් අරගෙන බැලුවා. Nothing special guys, just coffee. මේ ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ. Time to go. මේ තමයි අපි ගිය වාහනේ. දැන් අපි එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. මෙහෙම තමයි ඉතින් අපි තායිලන්ඩ් vlog එක ඉවර කරේ. ලංකාවට එන ගමන් තමයි දැන් ඉන්නේ. අපි එයා ඒෂියා තමයි fly කරේ. flight experience එක ගැන කිව්වොත් එයා ඒෂියා වල ඒගොල්ලන් කැමරා මෙලොවම රහන්නේ. අනිත් ඒවා නම් ඉතින් not bad guys. TV එකක් හම්බෙන්නේ නැහැ. So sadly. ඔයගොල්ලන්ට move එකක් වුණත් කලින් download කරගෙන තියාගන්න. යන ගමන් phone එකකින් හරි බලවල යන්න. එහෙනම් guys අදට එච්චරයි. Bye bye.